ඉතින් guys ඉතින් අද අපි ඕගොල්ලන්ට ගෙනලා තියෙන්නේ Driving Simulator ශ්‍රී ලංකා එකේ අලුත්ම අප්ඩේට් එක. ඉතින් අපිට අලුත්ම අප්ඩේට් එකෙන් ඔයාලා මේකේ අප්ඩේට් එක ගැන මේ කතා කරන්න. ඉතින් අපි කතරගම දේවලට මේ යන්න හදන්නේ. අද අපි යන්න guys. බලමු ඉතින් අපි guys යන්න ඕන කරා. ඉතින් guys මම ඔක්කොම අරගෙන ඉන්නේ යන්න දෙයක් නැහැ. මම ඉන්ජින් එක 2 දාලා ටක් ගාලා යන්න එපේ. ඔයා මුලින්ම ප්ලේ බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ බස් එකක් තියෙන්නේ ඒක සිලෙක්ට් කරගන්න. අන්න එලා මම සිලෙක්ට් කරගන්නවා. ඊළඟට අපි මෙහෙම පල්ලෙහාට යමු. පල්ලෙ පේන තේ කතරගම දේවාලේ මේකට යන්න guys. මෙතන තමයි ගොඩක්ම ලස්සන නට. ඉතින් මෙතනට යනකොට දුරයි අපි ඉතින් අපි යන්න හදන්නේ. ඉතින් මෙන්න මෙතනට අපි යන්. ඉතින් ඔන්න guys මම දැන් ගේම් එකට ඕපන් කරගත්තා. දැන් උතුන්ට මේ මිනිස්සු නගිනවා. සුබමතින් ඔන්න නා ගමන ආරම්භ කරනවා. මේ මොහරල ගමු. අරවල ගත්තා. දැන් ඉතින් 60 පාගල යන්න තියෙන්නේ. යන්නේ ඔන්න අපි මෙන්න උතන ගාන්ට හරවගන්න ඕනේ. යා guys. ඉතින් guys මම ටිකක් දුර ගිහිල්ලා සෙට් වෙන්න නම් ඉතින් එකපාරට වැස්සකුත් ආවා. ඉතින් guys මම ටවුන් එක පහු කරා. තාම යනවා. ඉතින් guys ඔයාලට පේන ඇති ඉස්සරහා මේ හරිද? අම්මෝ guys දැන් යන්න යනවා. ටක් ගාලා යන්න මේ පාරේ. That side the Takarian guys. Guys. Ambo guys. Coba sepala bayar ya. Oh, itu masih banyak yang ada udah nih. Ini apa? When help paukra bas help paukra think guys unna piyam pa yang api langgai itu angad ve nathine TV එකේ කට්ටියලා වගේ නටනවා අප්පා වෙනවා ඉතින් සුප්‍රීම ග්‍රැෆික් කියනවා. අපි හොඳ තරම් නවත්තලා ෆොටෝ එකක් ගහමු නේද guys. නේ අපි උත්තරින් රවල ගන්න. දැන් අපි හරවලා ගන්න කැරේට. ගම්පොඩ. guys බස් එක මෙතනින් හිර වෙලා.
අයියෝ guys. ඔන්න ඉතින් guys මම හදාගත්ත එක තා පොඩ්ඩේ ඉවරයි. යන් guys. අම්මෝ යමු. ඊ guys වැස්සත් ඉවර වුණා. අපි ඉතින් දැන් යමු. තව ඉස්සරහට යන්න තියෙනවා guys. ළඟයි කිව්වට තාමත් ළඟ නැහැ. තව යන්න ලොකු මැප් එකක් අපිට දීලා තියෙනවා මේක ඉතින්. යන්න ගියන් පස්සේ තමයි මේ ලොකු මැප් එකේ එපා වෙන්නේ. මේක කොහොමද ඉතින් guys මට විනාඩි 15කට වැඩි වීඩියෝ දාන්නත් නෑ මම. එච්චරම දික් කරන්නේ නෑ ඉතින් මම වීඩියෝ හදද්දි පාටට දාන්නේ වීඩියෝ. කොහොම අද නම් කොහොමත් යනවා. guys ඔන්න අපි ගෙවල් ටික නම් පව් කරාපු මෙතන යන්න ෆොටෝ අම්මට සිරි අන්න නෑ නෙම අටෝ guys මෙන්න ඔයාලට පේන්නේ නැති නේද? අපි වස්ස පොඩ්ඩ මෙතනින් හරගෙන දාමු නේද? ඔන්න ඉතින් මම බෑගත්තා. ඔයාලට පේනවා ඇතිනේ. ඔයාලට මම පෙන්නන්නම්. මෙතන යන්න ඕනේ. ඔයාලා දකින්නේ නැති නේද? වීඩියෝ එක පටන් ගත්තම මොකක්ද තිබ්බා එකක් අම්මට සී මහත්තයා මොකද්ද කරන්නේ? ඔව් මහත්තයා මම මේකෙන් ඉඳලා හිටියා. ඉතින් guys මේ මහත්තයා කිව්වනේ එයා මෙතන එකක නෑ ඉන්නේ කියලා. අපි අර මහත්තයත් එක්ක කතා කරමු. මහත්තයා මොකද්ද වෙන්නේ? සැකසනිප කොහොමද? මට නම් අයියේ ඉතින් එච්චර අවුලක්ම නෑ. මහත්තයාට කොහොමද? ඉතින් මට නම් මට අවුලක් නෑ. ඔයාලට පේන මහත්තයාට පේනවා ඉතින් මම බස් එකක් අලුතෙන්ම බස් එකක් ගත්තා. ඔයාලට පේනවා ඉතින් මහත්තයා මහත්තයා දැන් එතන වුණ නොමිලේ කොහෙද යන්නේ? ඔය බෝධියකට යන්නේ. කිරි වෙහෙර බෝධියටද? යන්නේ නම් අපිත් එක්ක යන්න. මේ කිරින්ද මුහුද වෙරළ. එන්න. මමත් යන්නේ මේ දැන් එතනට තමයි ඉතින් මහත්තයාට උන බෑ. උනන් එක ගන්න හැකි. මහත්තයාට උන එක ගන්න. එනම් මහත්තයා මමත් ඉන්න. හරිනේ. හරි guys යාලා මේ මහත්තයා කිව්වා උන කියලා. පොඩ්ඩක් ඉන්න මහත්තයා. අන්න මගෙන් මේ මහත්තයා ඇහුවා මොකද්ද කියලා. එයි මහත්තයා. මහත්තයා. ඔය දැන් අපිට සල්ලි ගන්නවද කියන්න? නෑ අපිට සල්ලි ඔයාලගේ සල්ලි ඕනේ නෑ අපිට. නෑ ඉතින් මම බැලුවේ මේ මහත්තයා සල්ලි ඕනද කියලා. හරි. නෑ ඉතින් අපි ෆොටෝ එකක් ඉතින් ඉන්න පොඩ්ඩක් මහත්තයා ෆොටෝ එකක් ගහනවා. රෑත් වෙලා ෆොටෝ එක ගහගත්තා. අග්ගාලේ. මහත්තයා දැක්කද? ටිහිට්. නැග්ගා. ඔන්න මම දොරත් නම් වහගත්තා. යමුද? අපි යමු නේද? එහෙනම් අපි ස්ටාර්ට් කරගමු සුබ මොහොතේ. අපි ලයිට් එක දාගමු. මහත්තයා. ලයිට් එක දාන්න. ඔකෝ ලයිට් එක. සුබ මොහොතේ අපි යමු මෙතනින් හරවගන්න. අපි යමු මහත්තයා.
මහත්තයා මේක දැන් මෙහෙට මම මේ යන තැනට බහින්නේ. මහත්තයා යමු වෙනවා අපි. ඉතින් ඉතින් මහරවන්න ඕනේ මහත්තයා අපිට. අපි එහෙම යමු. හරි මහත්තයා. මහත්තයා ඔයාලට ඉක්මනට යන්න ඕනේ නේද නේ? ඔව් මහත්තයා අපිට ටක් ගාලා යන්න ඕනේ. පොඩ්ඩක් හැබැයි පරක්කු වෙන්නේ. ඇයි මහත්තයා? මේ පාරවල් පොඩ්ඩක් සවුත්තුයි. අනිත් යන්න අමාරුයිනේ. පේන්නෙත් නෑ. හරි. කවන්නේ. ලෑවෙන කලින් එන්න ඕනේ. මහත්තයා පොඩ්ඩක් නවත්තන්න. ඇයි මහත්තයා? නවත්තන්නක පොඩ්ඩක්. මම කියන්නේ මහත්තයා නම් මේ ඉස්සරහා නවත්තන්න. මම මේ ඉස්සරහා නවත්තන්න මෙතන. මම හිතලා මේ මම මහතර කිව්වා නේද? මේ මෙතන යන්න බෑ කියලා. ඉම්මන්ට. මොකද මේ දෙන්නෝනේ. එන්න මෙතනත් මේ වෑන් එකක් හැප්පිලා අනිත් පැත්තට රෝල් පැටලා. හරි මහත්තයා. කොහොමද දැන්? පොඩ්ඩක් වෙලා බලන්න. වෙලාව බලමු මහත්තයා. 9:37යි. රෑ 9:37යි. මහත්තයා. අයියෝ. අම්මට අග්ගා යන්න ඕනේ නේ මහත්තයා. අපි යන් එනවා. මහත්තයා මහත්තයාට ඕනනම් මෙතනින් ෆොටෝ එකක් ගහගෙන යන්න පුළුවන්. අපිට කැමතිනම් ගිහලා ෆොටෝ එකක් ගහගන්න. කිසි ප්‍රශ්නයක් නෑ. එක්කෝ නෑ මහත්තයා. අනිත් වාරියන්න. මහත්තයා මේ ළඟක ඉඳන් මේ බස් එක පොඩ්ඩක් අවුල්. මම ආයෙ ස්ටාර්ට් කරනවා මේක. මම ආයෙ දැන් හරි ගමන් යනවා. මම පොඩ්ඩක් බැලලා බලන්නම් මහත්තයා. මොකක් කරුණාද? මහත්තයා කිසිම ප්‍රශ්නයක් නෑ. මොකක් හරි වෙලා තියෙනවා. හරි මහත්තයා ෆොටෝ ගහන්න ඕනේ. උඩේත් ඒකනේ ඉන්නේ. මහත්තයා අපි ඇවිල්ලා නම් ඉන්නේ. මහත්තයාට ඕන නම් බහගෙන. එන අපි බෑකම ඕන මහත්තයා. බෑගන්න හරි. බෑගන්න. තනේ. බයි බයි.